හරි 2026 A level විභාගයේ ලියපු 2027 අවුරුද්දෙත් දෙවෙනි වතාවට හරි තුන්වෙනි වතාවට හරි A level විභාගයේ ලියන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකීය සියලුම ළමයින් සඳහායි මේ වීඩියෝ එක හදිසියෙම අරන් එන්නේ අද 2026 අගෝස්තු 21 වෙනි සිකුරාදා. ඒතර අද තමයි කෙමිස්ට්‍රි සෙකන්ඩ් පේපර් එක තිබ්බේ. ඒතර මේ වෙද්දි කෙමිස්ට්‍රි ෆිසික්ස් මැත්ස් නැත්තම් කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ කියන සබ්ජෙක්ට් තුන ප්‍රධාන සබ්ජෙක්ට් තුන විදිහට කරන ළමයින්ගේ ප්‍රධාන සබ්ජෙක්ට් වලට දාලා විභාග ඉවරයි. ඒතර යාලට ලොකු රිලැක්ස් එකක් ලොකු නිදහසක් දැනෙනවා ඇති. ඒ නිදහසත් එක්ක ඒ ෆ්‍රී එකත් එක්ක මම ඔයාලට ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයාලගේ හිතේ කොනක හරි 2027 අවුරුද්ද ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද නැවත වතාවට දෙවෙනි වතාවට හරි තුන්වෙනි වතාවට හරි විභාගයේ ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ අවුරුද්ද තුල මොන වගේ වැඩසටහනක් තුලින්ද මොන වගේ ක්‍රියාකාරකම් තුලින්ද ඔයා බලාපොරොත්තු වෙන ඉහළම ප්‍රතිඵලයට යන්නේ කියන එක සම්බන්ධව මාර්ගෝපදේශනයක් ලැබෙයි කියලා මම වැඩිව විශ්වාස කරනවා. දැන් මුලින්ම කියන්නම් මේ ඔක්කොම කතා කරන්න කලින් අපි මේ වීඩියෝ එකේ අවසාන බලාපොරොත්තු සහ මේ වීඩියෝ එකේ පරමාර්ථය තමයි මේ A3ක කියන රිසල්ට් එකකට ඔයාලා O level වලින් A level වලට ආවේ A3ක් ගන්නනේ. ටික කාලයක් යන්න සහ විභාගයේ ලඟ වෙන්න ඔය ප්‍රතිඵලය ඔය හීනේ ටික අඩු වෙලා අන්තිමට සමහර ලාට ළමයට C3ක් ගත්තොත් ඇති. නැත්තම් S3ක් ගත්තොත් ඇති වගේ මට්ටමකට එනවනේ. එහෙම ඇවිල්ලා දැන් මේ විභාගේ ලියලා ඉවර වෙලා තියෙනවා. දැන් ඔයාලට තවත් වතාවක් විභාගේ ලියන්න තියෙනවා නම් සහ තවත් වතාවක් විභාගේ ලියනවා කියලා ඔයා තීරණය කරා නම් දැන් ඔයාට අර O level වලින් A level වලට එද්දි දැකපු හීනය A3ක හීනය ආයෙ දකින්න අවසරය තියෙනවා. දැන් හැබැයි ඒක හීනයක් විදිහටම තියාගෙන අර මුලින් කරපු වැරදි ටික මේ පාරත් කරලා අන්තිම වෙද්දි S3ක C3ක වගේ රිසල්ට් එක නතර වෙනවද කියන එක තීරණය කරන තීරණාත්මක සාධකයක් තීරණාත්මක කාලයක් තමයි මේ ගත වෙන්නේ. අන්න ඒ ගැනයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මේ ඔක්කොම ගැන කතා කරන්න කලින් මුලින්ම කතා කරන්න ඕනි සහ මුලින්ම කියන්න ඕනේ දැන් විභාගයේ ලියපු ළමයෙක් ඊළඟ පාර විභාගෙ ලියන්න ඉන්නවා කියලා තීරණය කරොත් එහෙම මේ පළවෙනි දවස් 5 4 වගේ යනකම්වත් ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න යන්න එපා. මේ දවස් 4 මේ දවස් 5 සම්පූර්ණ නිදහසේ සම්පූර්ණ අධ්‍යාපන කටයුතුන් තොර වෙලා හෙන රිලැක්ස් එකේ හෙන ෆ්‍රී වෙලා වෙන්න. මොකද දැන් මේ විභාග කාල සීමාව තුලදී ඔයාලා ඇත්තටම ලොකු පීඩනයකින් ලොකු ප්‍රෙෂර් එකකින් ගත කරේ. ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා. ඉතින් ඒ ස්ට්‍රෙස් එකත් ඒ පීඩනයත් එක්ක ඔයාලා ආයෙත් එහෙම්ම ඊළඟ පාර සෙකන්ඩ් ෂයි කරනවා තර්ඩ් ෂයි කරනවා කියලා වැඩ කරන්න පටන් ගත්තොත් ඉතින් ඔයාලටම එපා වෙලා දවස් 3ක් දවස් 4ක් යද්දී අර වැඩ කරන ශීඝ්‍රතාවය අඩු වෙලා මන්දගාමී වෙලා යනවා. ඒක නිසා දවස් 4ක් 5ක් විතර හොඳ නිමාඩුවක් ගත කරන්න. ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්න. හැබැයි මේ වැඩ කරන දවසින් ඉඳලා අවුරුද්දක් ඔයා එක දිගට එකම ශීඝ්‍රතාවයකින් වැඩ කරගෙන යන්න ඕනේ. කෙලින්ම ඒ තුනක රිසල්ට් එකක් ගන්න. මම මේ කතා කරන්නේ නිදහසේ ඉන්න ගමන් වැඩ මොකුත් නැතුව කිසිම බරක් නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව පීඩනයක් නැතුව ඉන්න ළමයෙක්ට නිකන් මේක අහගෙන ඉන්න මේ අවුරුද්ද තව අවුරුද්දයි ඔයාලට තියෙන්නේ. මේ අවුරුද්ද කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන මේ වීඩියෝ එක අහගෙන ඉන්න ගමන් ඔයාගේ මනසෙන් ඔයාගේ හිතෙන් plan කරගන්න. හරි. මම මේක මෙහෙම කතා කරන්න. මම මේක නිකන් බෝඩ් එකේ ලියාගත්තා මට අවශ්‍ය මෙතන කතා කරන්න ඕන දේවල් ටික. මේකේ අවසාන බලාපොරොත්තු වෙන්න ඕනේ අපි හැමෝගෙම තව අවුරුද්දකින් A level විභාගය තියෙනවා 2027. ඒ විභාගයේ ප්‍රතිඵල එන දවසක කවුරු හරි කෙනෙක් ඔයාගෙන් අහුවොත් එහෙම රිසල්ට් කොහොමද කියලා ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මට ඒ තුනයි කියලා. ඒ වෙනුවෙන් වැඩ කරන විදිහ තමයි මේ මම කතා කරන්න යන්නේ. එක පළවෙනි කතාව තමයි කිසිම වෙලාවක කිසිම ළමයෙක් මේ වෙලාවේ සෙකන්ඩ් ෂයි ලියන්න බලාපොරොත්තු වෙනවා නම් තර්ඩ් ෂයි ලියන්න බලාපොරොත්තු වෙනවා නම් 2027 A level විභාගය ලියන්න බලාපොරොත්තු වෙනවා නම් රිසල්ට් එක විදිහට ඒ තුන ඇර වෙනත් කිසිම ඉලක්කයක් තියාගන්න එපා. හැමෝගෙම තියෙන්න ඕනේ ප්‍රතිඵලය මම ඒ තුනක් ගන්නවා කියන එක. හරි. සමහර ළමයින්ට නිකන් මට ෆිසික්ස් වලට ඒකක් ගන්න බෑ. මට ෆිසික්ස් බෑ. මට තේරෙන්නේ නෑ. මට අවුල්. මට ෆිසික්ස් වලට ඒකක් ඕනේ නෑ. මට ෆිසික්ස් වලට B එකක් C එකක්වත් අඩුම තිබ්බොත් හොඳටම ඇති. මට ඒකක් නම් කවදාවත් එන්නේ නෑ වගේ සමහර සබ්ජෙක්ට් වලට ඒකක් කියන එක තමන්ගෙන් අයින් කරලම දානවා. එහෙම කරන්න එපා. මොනම මට්ටමක හිටියත් මොනම විදිහක දැනුමක් තිබ්බත් මේ වෙලාවේ ඔයාට තියෙන්න ඕන එකම එක ඉලක්කයයි කරන සබ්ජෙක්ට් තුනට දාලා ඒ තුනක් ගන්නවා එච්චරයි. මේක කරන්න පුළුවන් මේ අවුරුද්ද ඇතුළත. හරි. ඉතින් කරන්න පුළුවන් නම් ඕනම ළමයට ඒ තුනක් කියන එක ගන්න පුළුවන් නම් ඒ ඉලක්කය කරා යන්න උත්සාහ කරන්න ඕනේ. ඒක ඉලක්කය වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ඒ තුනක තමයි ඉලක්කය. දෙක තමයි මේ ඒ තුනක් ගන්නවා කියන එක හරි ලේසි වැඩක්. එහෙම කිව්වහම නිකන් වැරදි විදිහට ගන්න එපා මේක ඒ තුනක් ගන්න හැමෝටම පුළුවන් කියන වගේ කතාවක් නෙමෙයි ඒක. ඒ තුනක් ගන්න එක ලේසි වැඩක් කියලා කියන්නේ ගොඩක් ළමයි නිකන් ඒ තුන කියන එක හරි අමාරු රිසල්ට් එකක් මට ඒ වගේ එකක් ගන්න බෑ වගේ හරිම
ඒ තුන කියන එක ගොඩාක් ඈත රිසල්ට් එකක්. Taman සහ ඒ තුන කියන රිසල්ට් ඒ ඉලක්කය ගොඩාක් පරස්පර විදිහට දකින්න බලනවා. එහෙම කරන්න එපා. ඒ තුන ගන්න ළමයි ඕන තරම් ඉන්නවනේ. ඒත් ඔයාලා වගේම ළමයි ඉන්නේ. ඒ ඔයාට විතරක් ඇයි මේක බැරි බෑ කියලා කියන්නේ. එහෙම වෙන්න බෑ. ඒ තුනක් කියලා කියන්නේ හරි ලේසි එකක්. ඇත්තටම සරලව වැඩ ටික කරොත් එහෙම හරි සරලව පිළිවෙලට වැඩ ටික කරොත් එහෙම ඒ තුනක් ගන්න පුළුවන්. මම ඒකත් කියන්නම් කොහොමද ගන්න ඕනේ කියලා. ඒතර මේක අර අමාරු දෙයක් කියන එක ඔළුවෙන් අයින් කරන්න. ඒ තුනක් ගන්නවා, ඒ තුනක් ගත්තොත් එහෙම හෙන වැඩේ. ඒ වගේ අය හෙන 14යි ඉන්නේ. හරි දුර්ලභ මිනිහෙක් ඒ තුනක් ගන්නවා කියලා කියන්නේ ඒ වගේ මනසක් නම් වාගේ තියෙන ඒක සම්පූර්ණ අයින් කළා දාන්න. ඔයා හිතන්නේ ඒ තුනක් ගන්න පුළුවන්. ඒ තුනක් ගත්ත ළමයි කොච්චර ඉන්නවද? ඒ තුනක් ගත්තා ඕන තරම් මෙඩිසින් ඉන්නවා, ගිහිලා ඉන්නවා, ඉන්ජිනියරින් ගිහිලා ඉන්නවා. ඒ තුනක් කියන්නේ මේ සාමාන්‍ය දෙයක්. මිනිස්සු ගන්න එකක්. ළමයි ගන්න එකක්. ඒක මටත් ගන්න පුළුවන්. හරිද? එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඒ තුන ගන්න ඕන තරම්. ඒ තුන ගන්න උන් ඉන්නවනේ. පර්සන්ටේජ් එකක් විදිහට අඩුයි තමයි. ඒක හරි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවනේ. සංඛ්‍යාත්මකව ගත්තොත්. ඒතර ඒ ළමයි නම් ඔයත් ළමයෙක් නම් ඔයාටත් එක ගන්න පුළුවන්. ඒ නිසා මේ තුන කියලා කියන්නේ අමාරු එකක් නෙවෙයි. මේක මටත් ගන්න පුළුවන් එකක්. ඒක කරන්න පුළුවන් දෙයක් කියන එක මනසේ හදා ගන්න ඕන. ඊට පස්සේ මේ වැදගත්ම දේ තමයි මේ හැමෝම කරන දේ කරන්න ගියොත් නම් මේක කෙලවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. මොකද දැන් ගිය අවුරුද්දේ ගත්තත් රිසල්ට් ප්‍රතිශතය AB අරන් තියෙන්නේ දැන් සෙකන්ඩ් ෂයි කරලත් බං A එකක් B එකක් ගත්තේ නැත්තම් වැඩක් නැහැ නේ සෙකන්ඩ් ෂයි කරන එක. තර්ඩ් ෂයි කරන එක වැඩකුත් නැහැ නේ. එතකොට දැන් 2025 රිසල්ට් ගත්තොත් එහෙම 2025 AB අරන් තියෙන්නේ ලංකාවේ ෆිසික්ස් වලින් 112යි. ඒ කියන්නේ 90ක් අසාර්ථකයිනේ. ෆේල් නෑ. එතනින් එහා වුන් CSF නේ ඉන්නේ. SF තමයි ගොඩක් ඉන්නේ 70ක් විතර. ඒතර AB නැති වුන් ඉන්නවා 90කට විතර ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සමාජයට ගිහිල්ලා සයන්ස් කරන එකෙක් විදිහට නිකන් පාරේ දකින්න එකෙක් දිහා බැලුවොත් ඌ ගොඩාක් වෙලාවට AB එකක් ගන්න එකෙක් නොවෙන්න තමයි chance එක තියෙන්නේ. එතකොට හැමෝම ඉන්න විදිහට හැමෝම කරන දේවල් කර කර හිටියොත් නම් මේ රිසල්ට් එක ටිකක් අමාරු වෙනවා. ඒක ටිකක් අමාරු වෙන මේ සංඛ්‍යාත්මකව බැලුවොත් එහෙම ඒක වාට තේරෙන්න ඕනේ. මොකද 110ක විතර 112ක් 112ම කියමුකෝ 112ක් විතර ප්‍රතිශතයක් තමයි AB ගන්න. ඒ ගත්තොත් එහෙම ඒක 105ක් විතර වෙනවා. හරි? එතකොට 90ක් විතරම ඒ බලාපොරොත්තු වෙන උපරිම සාර්ථක ප්‍රතිඵලයකට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැම සමාජයේ හැමෝම කරන දේවල් මේක ඇතුලේ මේ අවුරුද්දෙත් කරන්න කිව්වා. දැන් ඔයාලට සමහරවිට මේ අසාර්ථක වෙන්න හේතුවත් මේ හැමෝම කරන විදිහට හැමෝම රැල්ලට ගියප එක වෙන්න පුළුවන්. ඒතර ඒකම ආයෙත් කරනවා නම් අර දවල් වලටන වගේ රෑ වලටන වගේ දවල් වලටන වගේ වැඩක් නෙවෙයි. ඒ නිසා රැල්ලට හැමෝම කරන එක කරන්න යන්න එපා. හරි දේ කරන්න ඕනේ. මොකක්ද හරි දේ? හරි දේ තමයි ඔයාට මේ සබ්ජෙක්ට් තුනට අදාළව ඒ තුනක් ගන්න පැහැදිලි සහ සරල වැඩසටහනක් තියෙන්න ඕනේ. ඔයාට ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම අද කරන්නේ මේ පාඩම, හෙට කරන්නේ මේ පාඩම. මෙන්න මෙහෙමයි මම වැඩ ටික කරන්නේ. මම තියරි ටික මෙහෙම කවර් කරනවා, පාස් පේපර්ස් ටික මෙහෙම කවර් කරනවා, මොඩල් පේපර්ස් ටික මෙහෙම කරනවා. එන්නේ එහෙම ඔයාට කියන්න පුළුවන් විදිහේ, තේරුම් ගන්න පුළුවන් විදිහේ පැහැදිලි විනිවිද සරල වැඩසටහනක් තියෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට මේ විභාග ළමයි අවුල් කරගන්න හේතු මම මේ කියන්නේ. ළමයි දන්නේ නැහැ ළමයි වැඩ කරන වැඩසටහන මොකක්ද කියලා. සමහරලාට ක්ලාස් වල තියෙනවා ඒ ක්ලාස් වල තියෙන සමහර වැඩසටහන් වෙන සංකීර්ණයි. ඒවා ළමයාට තියා ඒ සංකීර්ණ වැඩසටහන් සමහරලාට ගුරුවරයාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුරුවරයා දන්නේ නැහැ ඊළඟ සතියේ මම මොකක්ද උගන්වන්න ඕනේ කියලා. ඒ තරම් සබ්ජෙක්ට් එක අනාගෙන සබ්ජෙක්ට් එක පාඩම් මෙහෙන් දාගෙන එහෙමනේ කරන්නේ. ඒතර ගුරුවරයා දන්නේ නැහැ ඊළඟ සතියේ මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ළමයාට හිතා ගන්න බෑ මොකද්ද මේ වැඩසටහන කියලා. දැන් අද ක්ලාස් එකට ගිහිල්ලා උගන්වන දෙයක් අහගෙන එනවා. ඊට පස්සේ ඊළඟ සතියේත් ක්ලාස් එකට ගිහිල්ලා වෙන පාඩමක් ඒකක් කමන්නේ නැහැ උගන්වන එකක් අහගෙන එනවා. ඒක එහෙම බෑ. හරිම සරල වෙන්න ඕනේ. හරිම පැහැදිලි වෙන්න ඕනේ. වැඩසටහනක් තියෙන්න ඕනේ. ඒක අංක 1. ඔය වැඩසටහන ගැන කතා කරද්දී මේ රිසල්ට් එකට යන්න නම් නැත්තම් අන්තිමට රිසල්ට් කොහොමද කියලා හදි මට ඒ තුනයි කියලා කියන්න නම් එක ඔයාට පාස් පේපර්ස් ටික එක තමයි තියරි ටික හොඳට පුළුවන් වෙන්න ඕනේ. මේක නැතුව මුකුත් කරන්න බෑ. තියරි හොඳට පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක තමයි අනිවාර්ය දේ. දැන් ෆිසික්ස් ගත්තොත් ෆිසික්ස් වල පාඩම් 11ක් තියෙනවා. පාඩම් 11 දාලා තියරි ටික හොඳ. දැන් ඔයාලා එකපාරක් විභාගෙ ලිව්වනේ. දැන් ඔයාලට මේ අත්දැකීම තියෙනවනේ. දැන් මම බොරුවට අමුතුවෙන් මම නිකන් ආයාසකින් මේ කතාව කියන්න ඕනේ නැහැ. දැන් ඔයාලා පේපර් එක ලිව්ව අය විදියට ඔයාලට තේරෙන්න ඕනේ. මම යකෝ තියරි ටික මම දන්නවනම් පාස් පේපර්ස් ටික පිළිවෙලට අවුරුදු 30කවත් හොඳට ප්‍රැක්ටිස් කරලා නම් මේ පේපර් එක කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. ඒක මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එතකොට
හැම පාඩමකම තියරි ටික සමීකරණ ටික ප්‍රස්තාර ටික සංකල්ප ටික හරියට අවබෝධ කරගන්න ඕනේ. එක. දෙක පාස් පේපර්ස් ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. මම කියන්නේ අවුරුදු 30කවත් අඩුම 30ක 40ක පේසුරු පොතේ ප්‍රශ්න ටික ගත්තොත් එහෙනම් පේසුරු පොතේ ප්‍රශ්න ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕනේ පාස් පේපර්ස් ටික. මම කියන්නේ මෙන්න මේ දෙක කරා නම් ඒකක් එනවා. මේ දෙක කරා නම් ඒකක් එනවා. ෆිසික්ස් වලට හරි කෙමිස්ට්‍රි වලට හරි ඕන එකට මේ දෙක කරා නම් ඒකක් එනවා. මීට අමතරව තව ඉතින් මොඩල් පේපර්ස් ලියනවා ඔවා කරන්න ඕන. මම මේ වැඩසටහන ගැන මේ මෙතන ඉස්සරහට යන්න කලින් මේ වැඩසටහන ගැන තව වචනයක් කියන්නම්. දැන් මේ සෙකන්ඩ් ෂයි ළමයෙක් ගත්තාම තර්ඩ් ෂයි ළමයෙක් අතර මේ ඊළඟ පාර එක පාරක් විභාගෙ ලියලා ඊළඟ පාර විභාගෙ ලියන ළමයෙක් ගත්තාම විවිධ මට්ටමේ ළමයි ඉන්නවා. තියරි ළමයි වගේ නෙමෙයි. ඒතර සමහර ළමයි ඉන්නවා ඇත්තටම තියරි ටික උට හොඳට පුළුවන්. සමහර වෙලාවට ඉන්නවා සමහර ළමයි නෝට් එක සම්පූර්ණ කම්ප්ලීට් තියෙනවා. එයා හිතාගෙන ඉන්නවා එයාට තියරි පුළුවන් කියලා. හැබැයි එයාට තියරි බෑ හරියට අවබෝධ වෙලා නිකන් කටපාඩමක් තියෙන. එහෙම බෑ අවබෝධයයි කටපාඩමයි කියන එක දෙකක්. ඒතර ඔයා තේරුම් ගන්න ඕනේ මට ඇත්තටම තියරි අවබෝධයයිද? නැත්නම් මට මේක කටපාඩමක්ද මේ තියෙන්නේ? මට තියරි අවබෝධ වෙලා තියෙන දැනුමක්ද තියෙන්නේ නැත්නම් මේ කටපාඩම් කරගෙන ඉන්න දැනුමක්ද තියෙන්නේ? කටපාඩම් කරගෙන මේ වැඩේ කරන්න බෑ. අවබෝධ කරගන්න ඕනේ. ඒතර එහෙම නැත්නම් එතකොට ඒක අර තමන්ගේ අඩුපාඩු තමන් හදාගන්න. හරි? සමහරු ඉන්නවා බිඳුවේමයි ඉන්නේ. ඒතර බිඳුවේ ඉන්න එකට බිඳුවේ ඉඳලා යන වැඩසටහනක් තියෙනවා. හරි? හොඳට තියරි අවබෝධ කරගෙන හොඳට තියරි දන්නවා. නමුත් ප්‍රශ්න කෙරෙලා මදි වගේ ගතියක් තියෙනවා. එහෙම අය පේපර් ක්ලාස් එකට වගේ ගිහලා පේපර්ස් කරලා ඒ වගේ වැඩක් කරනවා. ඉතින් එහෙම වැඩක් තියෙනවා. දැන් මේ පාර රිවිෂන් එක විශේෂ වැඩසටහනක් ගන්නේ මම ඒක වෙන දැනුවත් කරන්න ඔය මම කිව්වා කැටගරිස් වලට. කියන්නේ වැඩ කරපු කෙනෙක්ට මොකද කරන්නේ? වැඩ නොකරපු බිඳුවේ ඉඳලා. ප්‍රධාන රිවිෂන් දෙකක් කරනවා. එකක් තමයි වැඩ කරපු කියන්නේ 100ක වගේ ඉන්න කෙනෙක්ට මේ වෙලාවේ. මේ වෙලාවේ 100ක වගේ ඉන්න කෙනෙක්ට A එකක් ගන්න B එකක් ගන්න වගේ යන වැඩසටහනක් වෙනම තියෙනවා. ආයේ බිඳුවෙම ඉන්න කෙනෙක්ට දැන් වැඩ වෙනම රිවිෂන් එකක් තියෙනවා. රිවිෂන් වර්ග දෙකක් තියෙනවා. මම ඉස්සරහට වෙනම කතා කරන්න. ඒ වගේ අර Tamanට සරල විනිවිද භාවයක් තියෙන පැහැදිලි වැඩසටහනක් තියෙන ඕනේ. ඒ වැඩසටහන තුලින් අනිවාර්යයෙන්ම තියරි ටික අවබෝධ වෙන එක පාස් පේපර්ස් ටික කරන එක කරන්න ඕනේ. මේක හොඳට අහගන්න. ඔය ගුරුවරු දෙන මමත් ඇතුළු මේ ලංකාවේ සියලු ගුරුවරු දෙන ඔය පේපර් මොඩල් පේපර්ස් ලියලා කාලේ නාස්ති කරගෙන විභාග කරන්න බෑ. තනියම හිතන්න වෙලාවක් තියෙනවා. මම හිතන්නේ මම ෆිසික්ස් ගුරුවරයෙක් විදියට මම ඔයාලගේ කාලේ අම්බානකට ගන්නවා. හරිද? අම්බානට ඔයාට තනියම ගාණක් හදන්න වෙලාවක් නැහැ. තනියම ගාණක් කියවන්න වෙලාවක් නැහැ. තනියම දෙයක් හිතන්න වෙලාවක් නැහැ. එහෙමනම් මගේ ක්ලාස් එකට එන්න එපා. මේ ක්ලාස් එකෙන් වෙන්නේ ඔයාට මේ සබ්ජෙක්ට් එකක් බැරි වෙනවා, අනිත් සබ්ජෙක්ට් උත් බැරි වෙනවා. ඔයාට මේ ෆිසික්ස් කියන එක කෙලවෙන එක වෙන්නේ. සමහරවිට ළමයෙක්ට හිතෙන්න පුළුවන් මේ සර් ගොඩාක් වැඩ කරනවා එහෙනම් ඒ සර් තමයි හොඳ. එහෙම එකක් නෑ. ඒක තමයි වැරදි. මේ විභාගේ පාස් වෙනවා නම් තනියම වැඩ කරන්න ඕනේ. තනියම දේවල් හිතන්න ඕනේ, ප්‍රශ්න කියවන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. අර ගොඩාක් වැඩ කරනවා කියන එක සාර්ථකත්වයක් නෙමෙයි. පන්ති ඇතුලේ ගොඩාක් වැඩ කරනවා කියන එක සාර්ථකත්වයක් නෙමෙයි. පන්තියෙන් කරන්න ඕනේ, තියරි ටික හරියට අවබෝධ කරගන්න ඕනේ, පාස් පේපර්ස් ටික ඩිස්කස් කරගන්න ඕනේ, තව ප්‍රශ්න කෙරෙන්න ඕනේ. ඒ ටික කරගන්න එක පන්තියෙන් කරන්න ඕනේ. ඊට අමතරව තනියම වැඩ කිරීම එක තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ කන්සිස්ටන්සි. ඒ කියන්නේ අඛණ්ඩව වැඩ කරන එක. දැන් මේක දවසක් අරගෙන දවස එදා පටන් ගන්න ඊළඟ දවස් වෙද්දී අතහැරලා දාලා හරියන්නේ නැහැ. මේක අහන්නකෝ දැන් මේක අඛණ්ඩව වැඩ කරනවා කියලා කියන එක මේක ලොකු බරක් නෙවෙයි. සමහරවිට අප්පා ලොකු කාලයක් එක දිගට වැඩ කරන එක අමාරුයි වගේ හිතෙන්න පුළුවන් නෑනේ බං. තව අවුරුද්දයිනේ තියෙන්නේ. දවස් 300ක් වගේනේ තියෙන්නේ ඇත්තට. ඉතින් දවස් 300ක් ඔයාට එකම දේ දිගටම කරගෙන යන්න බැරිද? ඉතින් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් වෙන එකක් වෙන්නේ. දවස් 300ක් එක දිගට මේ නරක දෙයක්ුත් නෙවෙයිනේ කරන්න කියලා කියන්නේ. එහෙම කරා කියලා ඔයාලට මුකුත් අමුතු දෙයක් ලෙඩක් හැදෙනවා. එහෙම මුකුත් වෙන්නේ නැන්නේ. පාඩම් කරන්න, වැඩ කරන්න, ක්ලාස් වල වැඩ ටික කරන්න, පාස් පේපර්ස් ටික හදන්න, තියරි ටික ඉගෙන ගන්න. මේ වැඩ ටිකනේ කරන්න තියෙන්නේ. මේක මහන්සි දාඩිය දාගෙන කරන්න ඕන වැඩකුත් නෙවෙයි. නිදි මරාගෙන කරන්න ඕන වැඩකුත් නෙවෙයි. මෙහෙම කරා කියලා මුකුත් වෙන්නේ නැහැනේ. ඒතර මේක අඛණ්ඩව දවස් 300ක් විතර එක දිගට කරගෙන යනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ලොකු කාලයක් නෑ. ඒතර මේක පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන දවස දක්වා විභාගෙ දක්වා එක දිගට අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. දැන් මේ අගෝස්තු මාසේ අවසානයේ නැත්තම් අපි කියමු අගෝස්තු සැප්තැම්බර් මුල වගේ ඔයා පටන් ගත්ත කියලා ඊළඟ පාර වැඩේ පටන් ගන්න. ඊළඟ පාර වැඩේ කරන්න. ඒක අඛණ්ඩව එක දිගට කරගෙන යන්න. එතනදී සමහර දවස් තියෙයි සෝදාපාලුවට ලක් වෙච්ච. සමහර දවස් තියෙයි වැඩ කරන්න බැරි වෙච්ච. ඒ වගේ හිතන්න එපා. දැන් ඔයා හිතනවා අද වැඩ කරේ නැහැ කියලා. අද වැඩ කරේ නැහැ කියලා ඊළඟ දවසත් අයියෝ දැන් ඊළඟ ඊයේ වැඩ කරෙත් නැහැ ඒ නිසා අපරාධී කිය ඊළඟ දවසේ එහෙම හිත ඉන්න එපා. ඊළඟ කමන්න නැහැ. ඉතින් අද වැඩ කරමු කියලා අද වැඩ කරා. සතියක් ගත්තොත් එහෙම සතියක දවස් 4ක් විතර වාට හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ දවස් 3ක් විතර වැඩ කරන්න බැරි වෙයි. සමහරට එක දවසක් විතර වැඩ කරන්නම බැරි වෙයි. ඒ වගේ හිතන්න එපා. කරන්න පුළුවන් තරම් වැඩ කරන්න. උපරිම මේ වැඩ කරන්න පුළුවන් දවස් ගන්න වැඩි කරගන්න උත්සාහ කරන්න. කොහොම හරි අඛණ්ඩව කරගෙන යන්න. හරි.
ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඔය ඔක්කොම ටික කරගෙන ගිහලා මේක අඛණ්ඩ විභාගේ දක්වාම ඒ කියන්නේ තව දවස් 300ක් 360ක් ඔය වගේ කාලයක් තියෙනවා. ඔය කාලේ හරියට වැඩ ටික කරගෙන ගියොත් එහෙම ඔයාලට අන්තිමට ඔයාගේ රිසල්ට් එක ඒ තුනක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මෙච්චරයි. ගිය පාර වැරදිච්ච දේවල් මොනවද කියලා තේරුම් ගන්න. සමහර වෙලාවට ගිය පාර වැරදුනේ හරියට තියරි ඉගෙනගෙන නැහැ. ඔයාලා හිතයි තියරි ඉගෙන මම තියරි දන්නවා කියලා. හැබැයි ඇත්තටම ඊට වඩා වෙන තියරියක් නැත ඊට වඩා වෙනස් විදිහේ අදහසක්ද දන්නේ නැහැ නෝ තියරි වල තියෙන අන්න ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. දැන් මං ඔයාලට යම් පාඩමක් ඉගෙනුවා කියලා හිතන්නකො. ඒතකොට ඉගෙන ගන්නවා මම ඉගෙනුව විදිහට. ඒතකොට ඒක හරි කියලා ඔයා තේරුම් ගන්නව ඇරෙන්න ඔයා හරි දේ මොකක්ද කියලා දන්නේ නැහනේ. ඔන්න උතරයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එතන තියෙන ඇත්තම ලොකු ප්‍රශ්නයක්. ඒකෝට සමහරලාට ළමයි හිතනවා මම දේවල් දන්නවා මම තියරි දන්නවා. ඒත් මට ප්‍රශ්න කරන්න බෑ. ඒකට හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් ඔයා සියුම්ම හිතන්න. සමහරලාට ඔයා තියරි දන්නවා කියලා හිතාගෙන හිටියාට ඒ දන්න තියරිය හරිම අවබෝධාත්මක දෙයක් නොවෙන්න පුළුවන්. හරි සහ ප්‍රශ්න මම 10 ගණන් හැදුවා කියලා කිව්වට ඔයා හැදුවේ පාස් පේපර්ස් ටික නොවෙන්න පුළුවන්. ඉතින් වෙන පේපර්ස් හදලා හරියන්නේ නැහැ. ඔයාට තේරෙනවද මේ පාර විභාග ලිව්වට පස්සේ උනත් තේරෙනවද වෙන පේපර්ස් කරා කියලා මේ පාර කරන්න එහෙම නෙමෙයි මේ පාස් පේපර්ස් කියන්නේ එක මොඩල් එකක් ඒක ඒ වගේ පේපර් ඇත්තටම මොඩල් පේපර් එකකුයි පාස් පේපර් එකකුයි ගත්තොත් පොඩි වෙනසක් තියෙනවා මට නම් පාස් පේපර් ප්‍රශ්නයක් කියවද්දි සහ මොඩල් පේපර්ස් ප්‍රශ්නයක් කියවද්දි මේක පාස් පේපර්ස් ප්‍රශ්නයක් මේක මොඩල් පේපර්ස් ප්‍රශ්නයක් කියලා සාමාන්‍යයෙන් නිකන් දැනෙනවා පොඩි වෙනසක් තියෙනවා ඉතින් පේපර් එකට සූදානම් වෙන්න හොඳම එක තමයි කලින් අවුරුදු වල පාස් පේපර්ස් කරන එක ඉතින් තියරි ටික හරියට ඉගෙන ගන්න පාස් පේපර්ස් ටික කරගන්න ඔය වගේ ලස්සන ප්ලෑන් එකක් දාගෙන මේ වැඩේ කරගන්න අන්තිමට අවසාන වශයෙන් මම කියනවා මේ වැඩේ ඉවර වෙන්න ඕනේ කෙලින්ම ඒ තුනකින් තමයි මේ වැඩේ ඉවර වෙන්න ඕනේ ඒක හොඳට හිතේ තියාගන්න මම අනිවාර්යෙන් ඒ තුනක් ගන්නවා කියන එක දැම්ම වැඩ කරන්න පටන් ගන්න එපා දවස් 5ක් 4ක් විතර නිකන් ෆ්‍රී එකේ ඉන්න. ඒතකොට ඔයාලට ෆ්‍රී එකේ ඉඳලත් එපා වෙන අවස්ථාවක් එනවනේ. දිගටම ඉන්න යන්නත් එපා. යම් දවස් 4ක් විතර ගියාට පස්සේ නිකන් ඉන්න එකත් එපා වෙනවා. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න මේ ඔක්කොම අස්පස් කරගෙන ගෙදර දොර ඒ කියන්නේ කාමරේ ආරෙහිම අස්පස් කරගෙන පොත් ටික මේවා කරගෙන පොඩි ආධ්‍යාත්මික පාට් එකකට ගිහිල්ලා හිතන්න මට තියෙන්නේ මෙච්චරක කාලයක්. මේ කාලේ මම මෙහෙම හිටියොත් මේ වගේ ප්‍රතිඵලයකට යයි. මෙහෙම හිටියොත් මේ වගේ ප්‍රතිඵලයකට යයි. මේ වගේ ප්‍රතිඵලයකට ගියොත් අනාගතේ මේ වගේ වෙයි. මේ වගේ ප්‍රතිඵලයකට ගියොත් අනාගතේ මේ වගේ වෙයි. තමන් ගැනම පැය භාගයක් අරගෙන හිතන්න, කල්පනා කරන්න තනියම නිස්කලංක. එහෙම කල්පනා කරලා තීරණයක් ගන්න. හරි. මම මේ පාර විභාගය කරනවා. කරලා මම ඒ තුනක රිසල්ට් එකක් දානවා. එහෙම ඒ තුනක රිසල්ට් එකක් දාන්න මම මේ අවුරුද්ද මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. එහෙනම් මම අද ඉඳලා එක දිගට මේක මේ විදිහටම වැඩ කරනවා කියලා හිතලා වැඩ කරන්න පටන් ගන්න. හැබැයි ඒ යන අතර මාර්ගෙදි දවසක් දෙකක් ඔයාලට මේ වැඩේ එක දිගට කරන්න බැරි වෙයි. ඒ දවස් ගැන හිතන්න එපා. ඒ දවස් ගැන හිතුවොත් එහෙම ඉස්සරහට දිගටම කැඩි තමයි යන්නේ. ඒ නිසා අද අවුල් ගියා නම් ඒක අවුලක් නෑ. ඊළඟ දවසේ වැඩ කරන්න පටන් ගන්න. හරි. ඒ විදිහට දිගට අකණ්ඩව වැඩ කරගෙන යන්න. මම ඊළඟ පාර දැන් අපි 2024 රිවිෂන් එකේ සඳහා මම අර කිව්වේ වැඩසටහන් දෙකක් තියෙනවා කියලා. කියන්නේ අන්ත බිඳුවේම ඉන්න කෙනෙක්ට මොන වගේ රිවිෂන් එකක්ද තියෙන්නේ. සහ 100කට වඩා උඩින් ඉන්න කෙනෙක්ට 100කට වඩා උඩ CB වගේ මට්ටමක ඉන්න කෙනෙක්ට නැත්නම් ඒ මට්ටමක ඉන්න කෙනෙක්ට වෙන සබ්ජෙක්ට් එකක් අවුල් වෙලා හරි ගන්න. එහෙම කෙනෙක්ට මොන වගේ රිවිෂන් එකක්ද තියෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරමු. ඒක කියන්නේ වැඩසටහනක මම වෙනම විස්තරයක් දෙන්නම් ඉස්සරහට. දැන් මම මේ කිව්වේ දැන් පොඩි නිදහසේ ඉන්න නිමාඩුවේ ඉන්න ඉඳලා ඊළඟ පාර කරනවද නැද්ද කියන එක ගැන හොඳට තීරණය කරලා කරනවා නම් මේ වැඩේ හරියටම කරන්න බැලලා වැඩ කරන්න. අපි හම්බෙමු ඉස්සරහට. ජය වේවා.